welcome to my YouTube channel. ඉතින් මම ඔයගොල්ලන්ට ගෙනාවා tank setup එකක්. planted tank setup එකක්. ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් videos බලන්න නැති. ඒකේ මම upload කරලා තියෙන videos තුනක්. ඒ තුන ඔයගොල්ලෝ බලන්න ඕන අනිවාර්යෙන්ම. බලලා මේකට එන්න. ඉතින් මම මේ තුනෙන් දෙකම ගත්තොත් අපි මම දැම්මේ tank setups. අපි tank setup එක natural tank setup එකයි. ඉතින් මේ දෙක බලන්න. ඉතින් මම 100 views උත් ගැව්වා. ඔයගොල්ලන්ට ඒක ගොඩක් thank you. ගොඩක් හරි සතුටුයි. ඉතින් අපි ඉක්මනට tank setup එකට යමු. ඉතින් අපිට මුලින්ම ඕන වෙනවා මේ වගේ ටැංකියක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ drip food එකක්. ඔයගොල්ලන්ට පේන හැටි මේ වගේ drip food එකක් ඕන. ඔයගොල්ලන්ට බලලා ඔයගොල්ලන්ට කැමති විදිහට drip food එකක් තෝරගන්න. මේක පොඩ්ඩක් පායන සීන් එකක් තියෙනවා. ඒක මම මේ ගල් එකකට ගැහුවේ. ඊට පස්සේ ආයි අපිට ඕන වෙනවා මේ වගේ LED light එකක්. light එකක් ඕන වෙනවා. මේක forward light එක. ඊට පස්සේ ආයි අපිට ඕන වෙනවා aquarium ගල් එක box එක. ඔයාලට පේනවා ඇති. ඕගොල්ලෝ ඕන පාඩක් ඒකත් ගන්න පුළුවන්. ආයි අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ soft sand එකක්. ඔයගොල්ලෝ පේනවා ඇති හරිම soft මේක ගන්න. ඒකවත් නැත්තම් අපිට මේකට දාන්න අමාරුයි. ඒකවත් මේ අපේ aquarium soil එක දාන්න ඕන 1 inchවත් දාන්න ඕන. නැත්තම් මේ plant එක අපිට හිටව ගන්න අමාරු වෙනවා. ඒ නිසා ඒක 1 inchවත් දාන්න ඕන. ඉතින් මේක hair grass එකක්. hair grass මත් නෙමෙයි ඒක hair grass වගේ එකක්. ඊට පස්සේ ආයෙ අපිට ඕන වෙනවා hair grass. මේක නම් hair grass මයි. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා ඒක නම් ඕන වෙන එකක් නෙමෙයි. මේ tank එකට මෙන්න එක rainbow shark. ඉතින් මම මේකට tank setup එකකට දැම්මේ දේතුණු පාරාදීස කියලා. ඉතින් ඕන මම rainbow shark ජොඩුවකුත් ගෙනාවා මේ tank එකට. ආයි ඉන්නවා ටෙට්‍රා වර්ගයක්. මේ ඔයාලට පේනවා ඇති. මේක ගොන් ගෙනාවේ මේකට නෙමෙයි. මේක ගෙනාවා මගේ ලොකු tank එකට. ඔයගොල්ලෝ මගේ පළවෙනි වීඩියෝ එක බලුවා නම් මගේ ලොකු tank එක දකින්න ඇති. ඊට පස්සේ ආයෙ ඕන වෙන aquarium soil එක. ඔයාලට පේනවා ඇති aquarium soil එක. මේක අපි දාන්න ඕන plant හිටවන්න කලින් නොයි වැලියකට යටින්. මේකම දාන්න ඕන. මේක මුලින්ම දාලා දෙවෙනි layer විදියට දාන්න ඕන aquarium sand එක. ඊට පස්සේ අපිට ඕන වෙනවා plants. ඕගොල්ලන්ට මේවා කැමති plant එකක් ගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ මේ plant එක. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනට tank setup එකට යමු. හරි. ඉතින් අපි දැන් setup එකට යමු. අපි මුලින්ම දාගමු අපේ aquarium soil එක. අපිට 1 inchවත් අනිවාර්යෙන් මේක දාගන්න වෙනවා. අපි බලමු මේ ටික මොනින් නැති වෙන්නේ කියලා. අපි දැන් චුට්ටක් දාගමු මේකට. ඕගොල්ලෝ දාගන්නකොට guys මෙන්න මේ ගන්නවත් දාගන්න. නැත්නම් අපිට මේ පැල් ටික හැදෙන්න අමාරුයි. ඒගොල්ලන්ට ඕන විදිහට වාතාශ්‍රය තියෙන්නත් ඕන. ඒ නිසා අපි 1 inchක් දාගන්න ඕනේ මේකට. හරි ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපි ලස්සනට දාගත්තා aquarium soil එක. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් අපි දාගන්න ඕන aquarium sand එක. හරි. අපි දැන් aquarium sand එක දාගන්න ඕන. අපි දැන් aquarium sand එක දාගන්න ඕන. මේ තියෙන අපේ aquarium sand එක. අපි දැන් හිමින් අපි aquarium sand එක දාගමු. හැබැයි පොළේට තියෙන aquarium sand එක දාන්න ගමන් අපි මුලින්ම drip food එක දාගන්න. ඉතින් දැන් අපි ලස්සනට පැත්තකට කරලා drip food එක දාගමු. මේ ගානට දාගන්නවද?
බලමු ලස්සන විදිහ. මෙන්න මේ රිෆුඩ් එක තියෙන පැත්ත දාගෙන ඇගුවොත් මම නම් දාගෙන රිෆුඩ් එක තියෙන පැත්තට ඇගුවොත් මගේ ප්ලාන්ට් එක ඉන්නේ මේ පැත්තට. මේ නිසා මම රිෆුඩ් එක දාගත්තෙත් ඒ පැත්තට. ඒ වගේම ඇක්වැරියම් සොයිල් එක දාගත්තෙත් ඒ පැත්තට. එතකොට මට ප්ලාන්ට් ටික එන්නේත් මගේ ඒ පැත්ත නිසා අපිට පුළුවන් මේ විදිහට හදාගන්න. එතකොට මට ප්ලාන්ට් ටික හිටව ගන්න ලේසි. හරි ඔයගොල්ලන්ට පේනවා ඇතිද දැන්? පේනවනේ? මෙහෙම තමයි දැන් අපේ සොයිල් එක ඉවරුනේ සහ ඩ්‍රිප් ෆුඩ් එක ඉවරුනේ. දැන් තියෙන අපිට මේ සෑන්ඩ් එක දාගන්න. මේ සොෆ්ට් එක ගන්න. අපි දැන් සොෆ්ට් එක සෑන්ඩ් එක දාගමු. ඉතින් guys දැන් අපි ඔන්න සෑන්ඩ් එක දාගත්තා. මේ ඩ්‍රිප් ෆුඩ් උඩ ටිකක් වැටුණා. අපි ඒ ටිකත් හදාගමු. උඩ පේන හැටි මෙන්න මේ විදිහට තමයි අපි දැන් දාගත්තේ. ඔයගොල්ලෝ පේනවා දැන් අර ඩ්‍රිප් ෆුඩ් එකට මම දාලා තිබ්බ ගල පේන්නේ නැහැ. ඒක නම් දැන් සුපිරියටම හැදලා තියෙන්නේ. ඒක පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. ඩ්‍රිප් ෆුඩ් එක විතරයි දැන් පේන්නේ. අන්න එහෙම හදාගන්න පුළුවන් අපිට ඩ්‍රිප් ෆුඩ් එක පාවෙනවා. දැන් මේ වැලි ටික ඩ්‍රිප් ෆුඩ් එක උඩ තියෙනවා. ඒක සමහරට වතුර දැම්මාමත් හරියන්න ඉඩ තියෙනවා. ඊට කලින් මෙන්න මේ හොඳ සොයිල් එක වැලි වලින් වැහෙන්න අපි දාගන්න ඕන. නැත්තම් මේ සොයිල් එක උඩට ආවයින් පස්සේ මේ ප්ලාන්ට් එක හැදෙන්නේ නැහැ හරියට. ඒ නිසා අපි හොඳට උඩට දාගන්න ඕන. අපි මනස්සා වැල් චුට්ටක් දාගන්නවා. ඉතින් දැන් මම මේ විදිහට තමයි දාගත්තේ. අපි මේ විදිහට තමයි දැන් දාගත්තේ. මේ දැන් ඩ්‍රිප් ෆුඩ් එකේ උඩ තියෙන මේ වැල් ටික අයින් කරගන්න ඕන. ඉතින් ඒ ටික අපි දැන් ඉක්මනට අයින් කරගමු. මම මෙන්න මේ වගේ පින්සලක් ඒකට යූස් කරනවා වැල් ටික අයින් කරගන්න. වැල් ටික අස්සට ගියා. මේ අවුලක් වෙන්නේ නැහැ. දැන් ප්ලාන්ට් ටිකත් එනකොට මේක හොඳට ෆික්ස් වෙලා එනවා. බලමු. හරි දැන් අපි ඩ්‍රිප් ෆුඩ් එකක් දාගෙන ඔක්කොම හරියට කරගෙන තියෙන්නේ. දැන් අපි තියන්නේ හිමින් ප්ලාන්ට් එක දාගන්න. දැන් අපි මුලින්ම හෙයා ග්‍රාස් ටික ගන්න ඕනේ. කොහොමද පේන්නේ හෙයා ග්‍රාස් එක? හෙයා ග්‍රාස් එක අපිට ගන්න වෙන්නේ මෙන්න මෙහෙම අරන් මෙන්න මේක හොඳට මෙන්න මෙහෙම මේව කරගන්න ඕන. එතකොට මේක මුල් තියෙන්නේ. ඉතින් ඔන්න මම මේ ටිකත් මේ අර තිබ්බ බොක්ස් එකෙන් මේ එළියට දාගත්තා. ඉතින් මේ අපි දැන් මේ ටික අරන් මේ ට්විසර් එකෙන් මේ ටික පිළිවෙල ලස්සනට ඉඳ ගන්න ඕන. දැන් අපි මේ ටික ඉඳ ගමු. දැන් අපි එකක් ඉඳ ගත්තා. එහෙම ඉදිරියට අනිත් ටිකත් ඉඳගෙන යන් ඉක්මනට.
මේ තියෙන guys අපි hair grass ටික මේ අර hair grass වගේ තව එකක් තිබ්බා ඒකත් අපි මේ හිටව ගන්න ඕනේ මුලින්ම මේ ටික හිටව ගනිමු මේක ඉඳ ගන්නකොට හොඳට මුල් හොඳට soil එකට අපි දාගත්තු layer එක කියන්නේ soil එකට එන්න මේ කියන්නේ soil එකටම ගෑවෙන්න ගන්නටම දා ගන්න ඕනේ මේක හරියටම soil එකටම වැහෙන්න දා ගන්න ඕනේ වැලියකට නම් අවශ්‍ය නැහැ soil එක ගන්න තමයි හොඳටම දා ගන්න ඕනේ අපි මේක හරි මේ hair grass ටික නගින්න ගත්තා ඔච්චරයි තිබ්බේ අනිත් ටික මගේ අතින් මුල් ටික කැඩුනා ඒ නිසා මෙන්න මෙච්චරයි ඉතුරුනේ කමන්නේ මේ ඇති අයිකත් අපි ගාත ප්ලාන්ට්ස් තියෙනවා මේ ටිකෙන් ෂේප් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ හිටව ගත්තා දැන් අපි තියන්නේ අනිත් එක දාගන්න ගොඩක් නෑ එතන නම් ලොකුවට මම දැම්මේ නෑ අනිත් ටික අපි රිෆුඩ් එක පැත්තෙන් දාගමු ඔන්න නම් අපි දාගමු වෙන හොඳට මේ දාලා මුල් වලට හොඳට තද කරගන්න මේකෙත් ගොඩක් නැහැ මේක නම් මේ ගොඩක් තිබ්බේ නැහැ වැල වගේ තිබ්බේ මේ ඔක්කොම මම එකට කඩලා ගත්ත මුළුත් එක මේ ප්ලාන්ට් එකකටම තියෙන ගන්නට මේ දෙක තුනක් අරෙන් දාලා රිපුඩ් එක පැත්තෙන් දාලා අනිත් ටික මේ පැත්තෙන් උත් දාගමු මේ ටික අපි රිපුඩ් එක පැත්තෙන් දාගමු රිෆුඩ් එක පැත්තෙන්ම දාගමු අය කිව්වොත් මේ පොඩ්ඩක් ප්ලාන්ට් මදි වගේ අනිත් ටික අපි වටෙන් දාගමු හරි දැන් අපි ඒ ටිකක් දාගත්තා මේ ඒකේ නම් අනිත් ටික තව දෙකක් තියෙනවා මේ ඒ දෙක චුට්ටක් මේ සෙට් නෑ වගේ මට ඒක මුලත් නෑ පොඩ්ඩක් ගැලවිලා වගේ කමන්නේ අපි දැන් ওই තියෙන ටිකෙන් මේවා කරගෙන අපේ ලොකු පැලේ දාගමු මේකට මේ තියෙන අපේ එක පැලයක් මේ පේන ඇති ඔයගොල්ලන්ට හරිම ලස්සනයි ඒ ඇන්ටි නම් කිව්වේ මේකේ මේ දම්පාන මලක් පිපෙනවා කියලා ඒක කොහොමද දන්නේ අපි දැන් මෙහෙම්ම මින්ද ගන්න කියලා තමයි කිව්වේ ඒකේ මුල්ලෙන් නැහැ කියලා අපි ඉතින් මෙහෙම්ම මින්දගමු දැන් එක පුරයක් කරන්න තියෙනවා මෙන්න මේ ටික මෙහෙම දා ගන්න වෙනවා අපිට මෙහෙම මෙන්න මෙහෙම දෙකට මෙහෙම කරලා මේක ඇතුලට දාලා මෙහෙම තියලා ආයි වැල් ටික ඒකුටින් දාගන්න. දැන් සොයිල් ටික ටිකක් උඩට ආවා. එහෙම වෙන්න බෑ. මේ නිසා මම දැන් ආයි වැල් ටිකක් දාගන්නවා. ඔයගොල්ලෝ පේන ඇති සොයිල් දෙක තුනක් ආවා. නම් ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ බලමු. මේ දැන් ඔයගොල්ලෝ පේන ඇති. ඒක හොඳටම තියෙනවා මේ ප්ලාන්ට් එක. ලස්සනයි ඒක. අපි ඊළඟ ප්ලාන්ට් එක දාමු කොහෙන්ද දාන්නේ ප්ලාන්ට් එක අපි දාගමු එක මේකෙත් වතුර ඇදලා කිසි ප්‍රශ්නයක් නැහැ ඒක වතුර ටිකක් දෙන එක හොඳයි මේවා අපි දාලා තියෙන ප්ලාන්ට්ස් එහෙම මේ ඩ්‍රයි වෙන්න දෙන්න හොඳ නැහැ මේ කොහෙන්ද දාන්නේ කියලා බලන්නේ ලස්සන තැනක් වෙන්නත් ඕන මේ මාර ලස්සන මේ ප්ලාන්ට් එකක් මේක ඔක්ටෝබස්
ඔක්ටොපස් වගේ එකක්. ඔක්ටොපස් කියලා පැලයක් තියෙන ඒක නෙමෙයි. ඔක්ටොපස් වගේ එකක්. අපි ඒක දාගමු මෙන්න මෙතන. දැන් ලස්සනයි නේද? එතනින් දාගමු. මෙතනටත් අපි අර වගේ මෙහෙම ඉඩ ගන්න ඕන එතනට. පේනවනේ? ඉඩලා මෙහෙම මේ ටික මෙහෙම කරලා මෙහෙම හිටව ගන්නත් ඕන. ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙහෙම දාලා අපි අර මම ඩ්‍රී ෆුඩ් එක ගාව තියෙන ප්ලාන්ට් එක පොඩ්ඩක් මෙහෙට උනා අපි ඒ ටිකත් හදාගමු. නේ ගයිස් දැන් වැලි චුට්ටක් දාගමු. පොඩ්ඩක් සොයිල් එක උඩට ආවා. හරි ගයිස් ඔන්න මම තා වැලි ටිකක් ගෙනාවා. ටිකත් අපි හිමින් දාගමු මේ පැත්තට. අවුලක් වෙයි දන්නේ අපි කමන්න අපි ඒක හදලා බලමු. අපි මම ඕගොල්ලෝ මේ දෙන ෆස්ට් එකනේ. ඉතින් මේක නම් අපි ලස්සනට හදා ගන්නත් ඕනේ. හරි. අපේ දැන්ට මේ විදිහට තමයි ප්ලාන්ට් ටික දාගත්තාම මේක වතුර දැම්මම හරිය ලස්සන විදිහට එනවා වැල් ටික යටට ගිහින්. ඒක යටට ගියන් පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි වැල් ටික ආයි ලස්සනට හදාගමු. මම අලුතෙන් වැල් දැම්මනේ. ටික ලස්සන තියෙන්නත් ඕනේ. දැන් නම් අපිට කරන්න තියෙන්නේ ලයිට් එක දාලා මගේ කලෙක්ෂන් එක තියෙන තැනට මේ ගෙනියන්න ඕන. එතකොට මම පෙන්නන්නම් අර මම ගෙනාපු ටෙක්ටර් ටිකක් දාන්න ඕන මගේ ලොකු ටැංකියට. මම එතකොට එකක් දාන්න. මම පේන ඇති මාර ලස්සනයි. තව සුදු ගල් ටික මම ඔයගොල්ලෝ පෙන්නන්නේ නැති. ඒකත් අපි ලස්සනට දාගමු. ඒක දැම්මොත් නම් සුපිරියට වෙනවා. ඉතින් අපේ ටැංක් සෙටප් එක අපි ලස්සන එක දාගමු. මෙහෙම අපි උඩින් එක තියාගමු. මේක ඉතින් ටිකක් දිග වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට මේක බ්‍රේක් එකක් අරන් හිමින් බලන්න පුළුවන්. මේක තමයි ෆිල්ඩ් එකක් යූස් කරන්නේ නැහැ. LED ලයිට් එක විතරයි 4 වොට් එක. මේ විදිහට තමයි අපි දැන් වැලි එක දාගත්තේ. ඒකවත් මේකට මං හිතන්නේ රේන්බෝ ෂාර්ක්ට ලොකුවට ඔක්සිජන් උයි ෆිල්ටරින් උයි ඕන කියලා. ප්‍රශ්නයක් වෙන ගන්න. ඉතින් අපි බලමු මේකට ඔක්සිජන් ඕන වුණොත් අපි ඔක්සිජන් එකක් දාමු. මේක ඇත්තටම රේන්බෝ ෂාර්ක් නම් සුපිරිම ටැංක් සෙටප් එකක්. ඒ කිව්වොත් මේ ටිකක් එයාට ඉඩක් ඕන. මේ රේන්බෝ ෂාර්ක් කියන්නේ මාරම ඇග්‍රෙසිව්. ඒ කියන්නේ සෙමි ඇග්‍රෙසිව් වගේ තියෙන්නේ. ෆයිටර්ස්ලා වගේ තමයි. ෆයිටර්ස්ලා තරම් නෑ. මේ සමහර මාළුන් එක විතරයි දාන්න පුළුවන්. කියන්නේ අර බෙටාස්ලා වගේ. ඒ කියන්නේ ෆයිටර්ස්ලා. ඉතින් දැන් අපේ මේ ටෙට්‍රල් ටික මම ඇක්ටිවේට් වෙන්න දාගත්තා. මේ ඉන්න අපේ ටෙට්‍රල් ටික මේගොල්ලන්ව දැන් මේ මගේ ලොකු ටැංකියට දාගන්න ඕන. ඕගොල්ලෝ මගේ පළවෙනි වීඩියෝ එක බලුවා නම් ඒකේ මගේ ටැංකිය ඔයගොල්ලන්ට පේන්නේ නැති. ඒකේ මම අර මාළුවෙක් ගෙනල්ලා තිබ්බ ඒක දාන එක තමයි තිබ්බේ. ඉතින් අපි දැන් මේක මේගොල්ලන්ට ටග් ගාලා රිලීස් කරගමු. මම මේගොල්ලන්ව විනාඩි 35ක් 40ක් වගේ තමයි ඇක්ටිවේට් කරගත්තේ. ඔයගොල්ලන්ට එච්චරම ඕනේ නැහැ. විනාඩි 20ක් වගේ දීලා මේව කරගන්න ඇක්ටිවේට් කරගන්න පුළුවන්. මේ ඒන්ජල් කෙනෙක් ඉන්නවා. එයා චුට්ටක් කොටනවා. අපි ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඔන්න අපි රිලීස් කරගත්ත ඒ කට්ටියව. ඔයාලට පේනවා ඇති. මේගොල්ලෝ මාර ලස්සනයි කළු පාට. ඔයාලට පේනවා ඇති. ඒගොල්ලෝ රංචු පිටින් ඉන්නේ. හරි ගයිස් ඔන්න අපි දැන් අපේ ටැංකියට යන්. මම හදපු ටැංකියට. ඔයාලට පේනවා ඇති මගේ ටැංකිය.
අපේ ශාක්ලා ටික මේකට රිලීස් කරගන්න ඕන. මේගොල්ලන්ගේ විනාඩි 45ක් විතර මම ඇක්ටිවේට් කරගත්තා. අරගොල්ලෝ ගානම තමයි. ඔන්න බාන්න ගයිස් අපේ ටැංක් එක මාර ලස්සනයි. මේ වගේම හොඳ ප්ලාන්ටඩ් ගතියකුත් තියෙනවා. දැන් අපි හිමින් මේගොල්ලන්ව රිලීස් කරගමු. හරි ඔයගොල්ලන්ට පේන හැටි අපේ ශාක්ලා දෙන්න හොඳට ඉන්නවා. ඉතින් ආයි මම ටැංක් සෙටප් එකක් ගේන්න හිතන් ඉන්නවා. දැන්ට නම් නැහැ. දැන් මට ආයි